ජාති ભેද එපා, ආගම් ભેද එපා, පක්ෂ ભેද එපා. අපි සෙමෝම එකම ශ්‍රී ලාංකිකයෝ විදියට එකමුතුවෙන් තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන සාමයේ සතුටින් ජීවත් වෙලා අපි මේ රට ලෝකයේ ඉදිරියටම රැකගෙන යමු. ගරු ශිවශ්‍රී කුමාරස්වාමී ගුරුතුමා අපි ආරාධනා කරා අපේ නායක හාමුදුරන්ටයි අපි ඉස්ලාම් ආගමෙන් අපිටයි ඒ වගේම ක්‍රිස්තියානි අපි ගරු පියතුමාට ආරාධනා කරා සරු ආගම වෙනුවෙන්. එතරම් අපි ඒකට ප්‍රතිමෙන් ස්තුති පුද කරනවා. අපේ රටට අපේ රට තුළ ජීවිතේ සියලු ජාතීන්ටම හොඳ පරිවිදයක් එම බද්‍රගාලි පොයිලේ සිට අපිට ලබා දෙන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව විශේෂයෙන්ම අපේ ප්‍රධාන පූජක අපේ කුමාරස්වාමී ගුරුතුමාට අපි ස්තුතිය පුද කරනවා. එම නිසා මේ ප්‍රදේශයේ ජීවිතේ සියලු ජාතීන්ම සිංහල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි බේග මෙලේ කියලා වෙනසක් නැතුව සියලු ජාතීන්ම ජාතික සමගිය ආගමික සහජීවනය අගය කරගෙන ඊටම සාමයේ සතුටේ ජීවිතේ ඊටම සාමකාමී පරිසරයක් දෙන ප්‍රදේශයක්. එම නිසා මෙම ප්‍රදේශය තුල අපේ කුරුකල්තුමා ජාතික සමගිය ආගමික සහජීවනය රැකගෙන එකමුතුවෙන් කටයුතු කිරීම පිළිබඳ අපි සතුටටපත් වෙනවා. අපි සර්වාගමික සංවිධානයේ අවුරුදු 20කට වැඩි කාලයක් නායක හාමුදුරන්ගේ ප්‍රධානත්වයෙන් ගලගම ධම්මරක්ෂ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අපි කටයුතු කරගෙන යනවා. එම නිසා මේ රටේ ජනතාවට අපි ආගමික නායකයෙක් වශයෙන් අපි කියන එකම පණිවිඩය තමයි අපි මේ රට තුල ಜಾති ભેද ආගම් ભેද කුල ભેද පක්ෂ ભેද අවශ්‍ය නැහැ. අපි සියලු දෙනාම එක ලක්ම වගේ දූදර විදිහට සාමයේ සතුටේ ජීවත් වෙන්න ඕනේ. මේ ශ්‍රී ලංකාව තුල ජීවිතන අපි එදා අපේ ශ්‍රී ලංකාවට සුන්දන්ගේ නිදහස ලබා දෙනකොට සිංහල නායකයෝ දෙමළ නායකයෝ ක්‍රිස්තියානි නායකයෝ මුස්ලිම් නායකයෝ මේ සියලු දෙනාම එකට අත්වල බෙදගෙන තමයි මේ ගෞරවනීය නිදහස අපිට ලබා දුන්නේ. එම නිසා මේ නිදහස සම්පූර්ණ අපි රැකගන්නට මේ රට තුළ ජීවිත සියලු ජාතින්ම කටයුතු කරන්න ඕනේ. ඒක හොඳ ආරම්භයයි. හොඳ ඉතාමත් ගෞරවනීය උදාහරණයක් තමයි කුරුකල්තුමාගේ මේ ගෞරවනීය කාර්යය. ඊතරම අපේ එතුමා හින්දු ආගමේ උත්සවයට බෞද්ධ ඉස්ලාම් ක්‍රිස්තියානි මේ පූජකතුමන්ලාව ආරාධනා කරන ඒ ආගමික සහජීවනය ජාතික සමගිය ඒ සංගීතයව එකමුතුව බෙදා ගැනීම පිළිබඳව අපි සතුටටපත් වුණා. මේ නිසා මේ රට තුළ ජීවිතවල සියලු ජාතීන් අපි ඉල්ලා සිටිනවා අපිට ಜಾති ભેද එපා, ආගම් ભેද එපා, කුල ભેද එපා, පක්ෂ ભેද එපා. අපි සෙමෝම එකම ශ්‍රී ලාංකිකයෝ විදියට එකමුතුවෙන් තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන අපි බහු ජාතීන් බහු ආගමික ජීවිතේ මේ රට තුළ සාමයේ සතුටින් ජීවත් වෙලා අපි මේ රට ලෝකයේ ඉදිරියටම රැකගෙන යමු කියන පණිවිඩය ලබා දෙමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. අස්සලාමු අලයිකුම්. ආයිබෝවන්.